ඔය දන්නවද ජපානයේ නත්තල් දවසට KFC ඕඩර් එකක් දානවා නම් මාසයකට කලින්වත් කියන්න ඕනි කියලා. ක්‍රිස්තියානි භක්තිකයන් 1%ක්වත් නැති ජපානයේ නත්තලට KFC කන්න මෙච්චර පිස්සුවක් හැදුනේ කොහොමද? අද අපි ඒ ගැන කතා කරමු. මේක පටන් ගත්තේ 1974 දී ටකේෂි ඔකවරා කියන මැනේජර් කුරිස්මසුනිවා කෙන්ටක්කි නැත්තම් නත්තලට නම් කෙන්ටක්කි කියන කැම්පේන් එක පටන් ගත්තා. එයා සැන්ටා වගේ ඇඳගෙන ඉස්කෝලවලට චිකන් බෙදපු නිසා මේක මුළු ජපානයටම ලොකු ට්‍රෙන්ඩ් එකක් වුණා. අද වෙනකොට පවුල් මිලියන 3.6ක් නත්තලට KFC කනවා. විශේෂම දේ තමයි KFC සමාගමේ අවුරුද්දක සම්පූර්ණ අලවියෙන් 10% සිද්ධ වෙන්නේ මේ නත්තල් දවස් 3ේදී විතරයි. නත්තල් පාටි බැරල් එකක චිකන් විතරක් නෙමෙයි වයින් සහ කේක් පවා තියෙනවා. දැන් ජපානයේ නත්තල් කියන්නේ ආගමික උත්සවයකට වඩා KFC චිකන් සහ ස්ට්‍රෝබෙරි ෂෝට් කේක් කන ලොකු සාදයක් වගේ දෙයක්. ඒ වගේම මේ පාරේ තියෙන ලස්සන ආලෝක කරන නැත්නම් ඉලුමිනේෂන්ස් බලන්න හැමෝම යනවා. මෙන්න මේ වගේ ජපානයේ ඇත්තම සංස්කෘතිය සහ භාෂාව හරියට ඉගෙන ගන්න ලංකාවේ අංක 1 ජපාන් භාෂා පාසල Shinrai Japanese Language School page එක follow කරලා තියාගන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා. ඔබ සැමට සුබ නත්තලක්.